අද අප්‍රේල් මාසේ 11 වෙනිදා. මම යන ලෑස්ති වෙන්නේ කැවිලි මොනවා හරි හදන්න අඩුපාඩු ටිකක් ගන්න තියෙනවා. ඒ ටික ගන්න. හැබැයි හදන්න පුළුවන් වේද කියන එක ෂුවර් නැහැ. හොඳටම අසනීපෙන් ඉන්නේ. මටයි බබාටයි දෙන්නටම හොඳටම අසනීපයි. පිටරටක ඉන්නකොට අසනීපයි කියලා බෑනේ. ඔක්කොම වැඩ ටික කරගන්නම වෙනවා. බලන්නකො කොච්චර වාසනාවක්ද මට තියෙන්නේ කියලා. අද ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. අමාරුයි වුණා මට මේ ටික බහැලම යන්න වෙනවා පහලට දැන්. මේ මගේ channel එකට දාන පළවෙනි වීඩියෝ එක. ඇත්තටම වීඩියෝ එකක් එකතු කරන්න හිතුනේ අපේ චූටි බබා හින්දාමයි. එයා දැන් ලොකු වෙනවා හරි ඉක්මනට. එයාගේ සුන්දර කාලේ සුන්දර මතක සමහර දේවල් අපිට අද මතක් වෙද්දී අපි හිතනවා අනේ අපිට ඒ කාලේ ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න බැරි වුණානේ කියලා. ඉතින් ඒ හින්දා දවසක එයාට බලන්න එයාගේ මේ චූටි කාලේ කොහොමද ගෙවුනේ කියලා මෙමරිස් ටිකක් එකතු කරන්න මටයි හස්බන්ඩ්ටයි හිතුණා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ channel එක පටන් ගත්තේ. දවසක එයාට මේව දකිනකොට ඇත්තටම සතුටු හිතේ. මොකද ඔන්න බලන්න චන්නියා ඉන්න තැන බැලුන්. අක්කා දුන්නේ හරිම ලස්සන කාලයක් තමයි මේ ගෙවිලා යන්නේ. ඇත්තටම හරිම සුන්දර මතක ගොඩාක් එකතු වෙනවා දවසින් දවස. මාසික බිලට ඒක රාශි කිරීම තුලින් පමණයි ආඩුව පරිවසා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සමග සහ අවසන් නිරවන එක්දිනකට තරගයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩළු 4කින් ජය ගත්තා. සූර්ය පන්දුවට පහර දුන් නවසීලන්ත ඒ කණ්ඩායම නියමිත පන්දුවල 50 සාගේ කඩළු 7ක් දෙවි රැස් කර ඩබල් සංඛ්‍යාව 302ක්. පිළිතුරු ඉන්නවා ජය ගත්තා. කමෙන් විශාල ලකුණු සුදුරයි. ඒ තරග තුනකින් එයාට හැමදාම මේක ප්‍රෙස් කරලා මේ ටිකට් එක ගන්න දෙන්න ඕනේ. මේක ගන්න දුන්නේ නැත්නම් ඉතින් අපි ඉඳලා ඉවරයි. පේනවනේ චන්දියා වගේ තනියම යන විදිහ. No. සුපර් මාකට් එක තුල සේරම වීඩියෝ කරේ නැහැ. එහෙනම් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. මුලින්ම මම ගියා ගෙදරට ඕනි එළවලු ටික ගන්න. සතියකට විතර ඇති වෙන්න තමයි අපි එළවලු ගන්නෙ. මුරුංග කොළ එකක් හොයාගෙන මම ආවේ එකම එකයි තිබුණේ. ඒකට ටිකක් විතර කහ වෙලා තිබුණා. මම ඒත් ගත්තා බබාට දෙන්න ඕනේ හින්දා. මට ආයෙ වෙන කොහෙන්වත් හොයාගන්න වෙන්නේ නැහැ. මම කැවුම් හදන්න ගන්න මෙන්න මේ පිටි තමයි කඩේ තියෙන. රයිස් ෆ්ලා තියෙනවා. මේකෙන් මම ග්‍රෑම් 500ක් ගත්තා. මට ෂුවර් නෑ මට කැවුම් හදන්න පුළුවන් වෙයිද කියලා. ඒ නිසායි මම කැවුම් වර්ග දෙකක් වගේ හදා ගන්න උනත් ඇති වෙන ග්‍රෑම් 500ක් ගත්තේ.
මේ තමයි සුපර් මාකට් එකේ ශ්‍රී ලංකාවේ බඩ තියෙන කොටස. ඒකෙන් අපි හැමදාම මොනවා හරි ගන්නවා. කුළු බඩු වර්ග ගොඩාක් වෙලාවට ගන්න වෙන්නේ මෙතනින් තමයි. මම දැන් මේ උඹලකඩය කුරුඳු පොතු එහෙම ගත්තේ. අනිත් තුන පහ જાති නම් තියෙනවා. ඔන්න එතනින් එහාට වීඩියෝ කරේ නැහැ. ඕන බඩු ටික ඉක්මනට අරගෙන ගෙදර එන්න පිටත් වුණා. මොකද පොඩි එක්කෙනා ටිකක් විතර අසනීපෙන් ඉන්න නිසා යාට දැන් ටිකක් මහන්සි වගේ. ඒ හින්දා පේනව නේද මට කරන උදව්. කාට් එක වෙන දිහාකට තල්ලු වෙලා යනවා. කායකට නැග්ගට පස්සේ අර ටිකක් නිින්ද ගියා. ඒ නිසා පොඩ්ඩක් විතර ෂේප් වුණා. ඊට පස්සේ ඉතුරු බඩු ටිකක් ගන්න යමු කියලා අපි තව ෂොප් එකකට ගියා. හස්බන්ඩ් නිවාඩු තියෙන්නේ සෙනසුරාදා විතරයි. අනිත් දවස්වල හවස 6 වෙනකන් යාලා වැඩ. ඉතින් මේ දවස් දෙකේ තමයි කරගන්න තියෙන දේක් කරගන්න වෙන්නේ. පොඩි එක්කෙනාට ඉතින් පව මහන්සි, මටත් හොඳටම මහන්සි. මොනවා කරන්නද? ඒත් ඉතින් බඩ ටික ගන්න ආවා. මම දැන් මේ පොඩි අයිටම්ස් වගේ ගන්න තියෙනවා ගෙදරට. මම ඒ ටික ගන්න තමයි මේ ආවේ. අපි දෙන්නම අසනීපින්දා උණු වතුර බොන්න ඕනි. ඉතින් ඒකට මට ප්ලාස්ටික් එක වතුර ටික තියාගත්තොත් ලේසි. මෙතන ටිකක් අඩුවට ෆ්ලාක්ස් තියෙනවා දැක්කා. මම ඒ හින්දා ආවේ බලමු. හොඳ එකක් තිබුණොත් මම ගන්නවා. මට ටිකක් බ්‍රවුන් කලර් වගේ තමයි මම බැලුවේ. බලමු මට හම්බෙයිද කියලා. මේ ටික බල ඉන්නත් මට හස්බන්ඩ්ගෙන් කෝල් එකක් ආවා ඉක්මනට ගෙදර යමු කියලා. මොකද බබා ටිකක් ආයෙ එන්න එයාට අමාරුයි කියලා. ඒ හින්දා ඉක්මනට අතට හුණු ප්ලාස්ටික් එකක් අරගෙන මම ඉක්මනට ගියා. තව එක දෙයක් ගන්න තියෙනවා. ඒක අනිවාර්යෙන් ගන්න ඕනි හින්දා බලමු. අලුතෙන් බෙඩ්ෂීට් ටිකක් ගන්නත් එක්ක තමයි මම ආවේ. හැබැයි මට ගන්න උනේ නැහැ. පොඩි එක්කෙනත් එක්ක ටිකක් තෝරන්න මට අමාරු වුණා. පවුනියා ඒ හින්දා එයා ගැනත් හිතලා අපි ආපහු මගේ වැඩ ටික දාලා ආපහු එන්න හැරුණා. එහෙම තමයි ඉතින් පොඩි අය ඉන්නකොට එහෙම තමයි. එයාලටත් අපි එයාලගේ තැන දෙන්නත් ඕනි. මොකද එයා ගොඩක් අසනීපෙන් ඉන්නේ. මේ වැඩ ටික කරගන්න දවසක් නැති හින්දා තමයි අරගෙන ගියේ. නැත්තම් මං එක්කයි යන්නෙත් නැහැ. ඔහොම මහන්සි කරවන්නෙත් නැහැ. දැක්කම මට මේ මල් ටික නම් ගොඩක් ආස හිතුණා. ඉතින් මම බබාව පොඩ්ඩක් හස්බන්ඩ් ෂේප් කරගන්න කියලා මම ටග් ගාලා මෙතන ලස්සන වාසස් ටිකකුත් ගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ බබාට බෙහෙත් ගන්න. දවස් 2කට පස්සේ ડોක්ටර් එන්න කියලා කිව්වා අඩු වෙලා තිබුණ නැත්තම්. ඉතින් අද දෙවෙනි දවසේ බබාට චුට්ටක්වත් අඩු නැහැ. මෙතනින් ගියාම මට කිසි දෙයක් වීඩියෝ කරන්න බැරි වුණා. බබා හොඳටම අමාරුවෙන් හිටියේ. එයාට මහන්සි එම්බිස අමාරුවයි ඔක්කොමත් එක්ක. ඊට පස්සේ එයා හිටියේ මගේ අතේමයි. ඉතින් අපි ගෙදර එනකොට 10 විතර වුණා. ඒ ඇවිල්ලා බබාගේ වැඩ ටික ඔක්කොම කරලා අපි දෙන්නටත් හොඳට මහන්සි ඉතින් නිදාගත්තා. මේ පහවදා උදේ. දැන් වෙලා උදේ 9ට විතර ඇති. තාම හස්බන්ඩ් බබයි දෙන්නම දොයේ. අද වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතුරු ඊයේ කරගන්න බැරි වෙච්ච වැඩ ටිකත් අද කරගන්න ඕනේ. හස්බන්ඩ්ගේ ටී එක හදලා බබා නැගිටින්න කලින් යාගේ කෑම එක හදාන තමයි මම මේ හැදුවේ.
මට එතකොට ලේසි කැවුම් හරි මොන හරි හදනවා නම් ඒ වැඩ ටික කරගන්න. නිින්දෙන් ඇවිල්ලා වගේ තමයි මම මේ වැඩ මේ වෙලාවේ කරන්නේ. හොඳටම නිදිමතයි. තව වෙලා නිදා ගන්නවා. හැබැයි වැඩ ටිකක් තියෙන හින්දා මමත් නැගිට්ටේ. හැමදාම ඕක තමයි. හස්බන්ඩ්ට ටී එක හදන්න වතුර ටික ලිපේ තියලා බබාගේ බත් එකත් හාල් ටිකත් හොදලා ලිපේ තියලා ඊට පස්සේ තමයි මගේ වැඩ ටික පටන් ගන්නෙ. මම ටී එක හදන වෙලාවේ හස්බන්ඩ් දැන් නැගිටලා ඉන්නේ. එයා බබාගේ කෑම එකට ඕනේ ලුණු සුදු ලුණු ඒ ටික කපලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් මම ඒ අතරේ යාගේ ටී එක හැදුවා. ගොඩක් වෙලාවට හස්බන්ඩ්ගේ ටී එකට මම ඉඟුරු කෑල්ලක් එකතු කරගන්නවා. එයාට ඕනි හැමදාම ඉඟුරු කෑල්ලක් දාලා. ඔයාලගේ හස්බන්ඩ්ලාත් එහෙමද? මම නම් උදේට ගොඩක් වෙලාවට මුකුත් බොන්නේ නැහැ. වතුර ටිකක් තමයි බොන්නේ. හස්බන්ඩ් ටී එක බොනකම් මම බබාගේ කෑම එක හදන්න පටන් ගත්තා. ටී එක බීලා ඉවර වෙලා හස්බන්ඩ්ට කරන්න වැඩකුත් මම බාර දීලා මං එතනින් අයින් වුණා. මට පොඩි වැඩ වගේක් තිබුණා ඔෆිස් එකේ. මම මේ ටික කරන්න කියලා එතනින් ගියා. හස්බන්ඩ්ට මේ ටික මේ බෝටල් වලට දාන්න කියලා. අපි ලංකාවේ සෙක්ෂන් එකෙන් ගත්ත මේ හාල් මැස ටිකයි පොඩි පොතු ටිකයි උම්බලකඩ ටිකයි බෝතල් වලට දාන්න කියලා තමයි මම එතනින් ගියේ. හස්බන්ඩ් ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා මට ලොකු සපෝට් එකක් දෙනවා. ඇත්තට මේක ගොඩාක් වටිනවා. මොකද හස්බන්ඩ්යි මමයි විතරයි මෙහි ඉන්නේ. අපි දෙන්න විතරයි. ඉතින් අපි දෙන්න ගෙදර හැම වැඩක්ම ගොඩාක් වෙලාවට ෂෙයා කරගෙන තමයි කරන්නේ. ඉතින් මට ලොකුවට වැඩි වෙලාවක් මගේ වැඩ ටික කරන්න හම්බුනේ නැහැ. ඇත්තටම පොඩ්ඩක් නැගිට්ටා. පොඩ නැගිටට පස්සේ ඉතින් ලැප්ටොප් එක දිගේ අරගෙන මේවා කරන්න බෑ එයාත් එක්ක. එයාට ඕනේ වෙනවා. ඒ දුන්නත් ඉතින් කමක් නැහැ. එයාත් එක්කත් අපි ඉන්න එපැයි. මම මේ වැඩ කරගෙන හිටියොත් එයාට පාළුයි. අපි දෙන්න විතරයි එයාටත් ඉන්නේ. ඉතින් මම එහෙම ලැප්ටොප් එක ඕෆ් කරලා දාලා බබා එක්කයි ඊට පස්සේ හිටියා. වීඩියෝ එක ටිකක් විතර වැඩි වුණා. මම ඉතුරු ටික ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වීඩියෝ එකේ කැවිලි හදන වීඩියෝස් ටික තියෙනවා. බලමු. ඇත්තට වීඩියෝ එක එඩිට් කරනකොට මට හිතුනේ නැහැ සමහර තැන් ඒවා අයින් කරන්න. අවුරුදු දෙකක් වෙනවා දැන් අපි මෙහෙට ඇවිල්ලා. ඉතින් මේ ගෙවන ජීවිතේට මම ගොඩාක් ආසයි. ඒ ගෙවෙන හැම තප්පරේම අපේ ජීවිතේ මතකයන් විදිහට එකතු කරන්න ඇත්තට මම ගොඩාක් ආසයි. මොකද මේ අවුරුදු දෙකට හිතපු නොහිතපු ගොඩාක් දේවල් අපේ ජීවිතේට වුණා. ඉතින් ඒ දේවල් වල කිසිම දෙයක් අපේ හිතේ මතකයේ තියෙන ඇරෙන්න ෆෝන් එකවත් කිසිම දෙයක් නැහැ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.
හස්බන්ඩ් ටී එක බොනකම් බබායි කෑම එක මම හදන්න ගත්තා. හස්බන්ඩ්ට ටී එක බිල ඉවරලා කරන්න වැඩ ටිකක් බාර දුන්නා. ඊයේ ගෙනාපු බඩ වර්ගයක් තිබුණා. ඒ ටික බොටල් වලට දාන්න මම ඒ ටිකත් හස්බන්ඩ්ට ලං කරලා දීලා මම ගියා මගේ වැඩේ කරන්න. මට ගොඩක් වෙලා නම් වැඩ කරන්න බැරි වුණා. පොඩි එකලා නැකිට්ටා. පොඩි එකලා නැකිට්ටට පස්සේ ඉතින් මේ ඔක්කොම ඔෆ් කරලා දාලා යත් එක්ක ඉන්න ඕනිනේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ එයාගේ වැඩ ටික කරන එක තමයි.